සෝබාදාමේ අසම සම වේගය. ගොඩබිම ගුවන සහ ජලය ජයගත් සුවිශේෂී ජීවීන් ගැන අද අපි කතා කරමු. පරිණාමය හා ජීව විද්‍යාවේ විස්මිත හැකියාවන් විදහා දක්වන ප්‍රධානතම සාධකයක් වන්නේ සතුන් සතු වේගයයි. පැවැත්ම සඳහා වූ සටනේදී ඇතැම් ජීවීන් තත්පරයකින් 10න් පංගුවකදී නිර්මාණාත්මක ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තම ශරීරයේ මෙවලමක් ලෙස හැඩගස්වාගෙන තියෙනවා. පෘථිවියේ විවිධ පරිසර පද්ධති තුළ වේගය අතින් පෙරමුණගත් නායකයන් තිදෙනා ගැන අද අපි කතා කරමු. මේ වීඩියෝ අවසාන වන තෙක් නරඹන්න. අංක 1. ගොඩබිමේ ක්ෂණික බලය. චීටා. චීටා යනු වේගය සහ කාර්යක්ෂමතාවය පිළිබඳ ජීවමාන සංකේතයයි. පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයක් සහිත මොවුන්ට තත්පර කිහිපයක් ඇතුළත එම වේගයට ළඟා විය හැකිය. මොවුන්ගේ නම්‍යශීලී කොන්ද සහ ශක්තිමත් පෙනහළු පද්ධතිය මේ කෙටි දුර ධාවනය සඳහා නිර්මාණය වී ඇත. අංක 2. අභ්‍යවකාශයකට පමණක් දෙවැනි වන වේගය. පෙරග්‍රීන් ෆැල්කන්. වායුගෝලය තුළ ජීවියෙකුට ළඟා විය හැකි උපරිම වේගය මොවුන් සතුය. තම ගොදුර ඉලක්ක කර ගනිමින් ඉහළ අහසේ සිට පහළට ඇදහැරෙන අවස්ථාවකදී පෙරග්‍රීන් ෆැල්කන් පැයට කිලෝමීටර් 389කට වඩා වැඩි වේගයෙන් වාර්තා කරයි. මේ හුදෙක් වේගයක් පමණක් නොව ගුරුත්වාකර්ෂණය සහ වායුගතික විද්‍යාව උපරිමයෙන් කළමනාකරණය කිරීමේ ස්වභාවික හැකියාවකි. අංක 3. භෞතික විද්‍යාවේ විස්මිත නිමැවුම. කළු මාලින්. ජලය යනු වාතයට වඩා ඝනත්වයෙන් වැඩි ගමනාගමනයට දැඩි ප්‍රතිරෝධයක් දක්වන මාධ්‍යයකි. එසේ වුවද කළු මාලින් මත්ස්‍යයා පැයට කිලෝමීටර් 129ක වේගයකින් සාගරයේ සිසාරා යන්නේ ඕනෑම නවීන සබ්මැරීනයක් අභිබවා යමිනි. මොවුන්ගේ ශරීරයේ ඇති සුවිශේෂී හැඩය ජල ප්‍රතිරෝධය අවම කර ගැනීමට උපරිමයෙන් දායක වෙනවා. ඉතින් මෙම ජීවීන්ගේ වේගය හුදෙක් ප්‍රදර්ශනයක් නොව සෝබාදාම විසින් ගොදුර සහ ගොදුර දඩයම් කරන්න අතර පවතින සමතුලිතතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති තෑග්ගකි. තාක්ෂණික දියුණුව වුවද ස්වභාව ධර්මයේ මෙම ඉංජිනේරුමය නිර්මාණය අභිබවා යෑමට මිනිසාට තවමත් බොහෝ දුර යා යුතුය. මේ වගේ දේවල් දැනගන්න මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.